ඉතින් යාළුවනේ මීට මාසෙකට වගේ කලින් මම වීඩියෝ එකක් දැම්මා Minecraft ගේම් එක මේ කොම් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ගැන. මේකට ටික දෙනෙක් මේ හොඳ views තුනක් ඇවිත් තිබ්බා. ටික දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා ඒක තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි සමහරක් අය කියලා තිබ්බා. මේ Play Store එකෙන් ගන්න Minecraft ගේම් එකක් දෙන්න කියලා. ඒ වගේම මේකේ අර කට්ටිය ෂෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න තේරුන්නේ නැහැ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඉතින් මම අද වීඩියෝ වලට කරලා කියන්නේ නැහැ කිසිම ප්‍රශ්න නැති Minecraft ගේම් එකක් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒ වගේ ඕනම ෂේඩ් එකක් හරි ඕනම හීරෝ බිල් මෝඩ් ගන්න ඒ වගේ ඕනම මෝඩ් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගන්න යන්න දැන් කරනවා අද දැම්ම වීඩියෝ එක එක්ස්ට්‍රා දාලා ඒක දෙන වීඩියෝ එක බලන්න එහෙනම් අපි ස්ක්‍රීන් එක දිහා කතා කරමු මේ ඒ වගේ මේක ඕපන් කරලා අන්න ඒක හැමදේම ඒ තවත් කියන්න තියෙන වීඩියෝ වල පොඩ්ඩක්වත් මම වැඩගත් දේවල් කියනවා මොකද මේක හයිඩ් කරගන්න අනිවාර්යයෙන්ම ෆෝන් එක ලැග් වෙන්න පුළුවන් යාම ෆෝන් එක පිට දාගන්න බැරි වෙන්න පුළුවන් හරි තියාගෙන වෙනදාගේම අතත් අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට මේ විදිහට ආවා. ඉතින් දැන් ඔයාලට වෙනදාගේම පොඩි වැදගත් කරුණු ටිකක් කියන්න දෙනවා. එන්න දැන් හිතන්න ඔයක ෆෝන් එක version 8ට 9ට අන්න ඒ වගේ 10ට වගේ පරණයි කියලා. අන්න ඒ හේතුවයි. ඒ වගේම ඔයගේ ෆෝන් එකේ chipset එක එච්චර හොඳ නැහැ කියලා ඉන්න. මේ chipset එක එච්චර හොඳ නැති හේතුවයි ඔයාගේ ෆෝන් එකේ RAM එක මදිනවා. මේ ගේම් එක ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඒ වුණාට ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේකේ තියෙන shaders එක මෝඩ් එකේ අන්න ඒව දැම්මොත් ලැග් වෙයි. එහෙම නැත්නම් හොඳ shade එකක් දැම්මොත් එහෙම මේක ලැග් වෙන්න බෑ. ඉතින් මම මේක කරන්න ඕනේ දැන් Play Store එකට මම මේ ගියේ විදිහට ගිහිල්ලා මම දැන් search කරගන්නවා Craftsman Unlimited World කියලා. ඊට පස්සේ ඔයාලට තේරෙනවා Craftsman මෙන්න මේ වගේ නම Unlimited World කියලා මෙන්න මේ වගේ නම. ඊට පස්සේ මෙන්න මේ ගේම් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් කියන්නකො Minecraft ගේම් එක වගේ නෙමෙයි. ඒකේ තියෙන දේවල් මේක කරන්න බෑ. අන්න ඒ වගේ දේවල්. ඉතින් ඔයා ඉන්න පොඩ්ඩක් මම මේකේ ඇතුලේ තියෙන දේවල් පෙන්නනවා. ඒ වගේම මේ ගේම් එකේ ප්ලේ එකක් පෙන්නනවා. ඒකම ගේම් එක සෙල්ලම් කරලත් ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලට කරලා පේනවාද ගේම් එක මේ වගේ හොඳ රේටින් වගේකුත් තියෙනවා. ඒ වගේම මේ වගේ ගේම් එක ඇතුලේ තියෙන දේවල් ටික කෙටියෙන් ඉතින් දාලා තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ අන්න ඒ ගේම් එක ඒ හරියෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒ හරියෙන් ඩවුන්ලෝඩ් කරගත්තා ඔයාගේ මොබයිල් එකේ තියෙනවා ඔෆ් කරගන්න මේ ගේම් එක ඔෆ්ලයින් කරන්න පුළුවන්. ඉතින් ඔයා මම මේක ඔෆ් කරගන්න කිව්වේ මෙන්න මේ ගේම් එකේ ඇඩ් ගොඩක් තියෙනවා. අන්න ඒක ඔෆ් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඉතින් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ ගේම් එක ඕපන් කරගන්න. ඉතින් මේක ඉස්සෙල්ලා කිව්වාගේ පරණ ෆෝන් එකක් තියෙනවා ටිකක් ඕපන් වෙන වෙලාවයි. ඉතින් මම ෆෝන් එකේ දැන් හොඳ chipset එකක් තියෙනවා. ඒ නිසා විජහට මේක ලෝඩ් වෙනවා වගේ දේවල් නම් ස්පීඩ් එකට වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ තමයි අතුල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා කරන්න ඕනේ මුලින්ම මේ හරියෙන් මේ තියෙන settings icon එකට ඔබලා අන්න ඒක ඇතුලට යන එක. ඉතින් ඒ හරියට ගියාට පස්සේ ඉතින් මම shade වගේ දානවා කියලා දෙන්නේ. ඔයාලට පේනවනේ මේ add port කියලා. අන්න ඒ add වෙන්නේ ඒ හරියේ ඔයාලට පුළුවන් මේකට shade වගේ දේවල් මේ හරියට data on කරලා ඩවුන්ලෝඩ් කරගෙන බැක්ලා ආසරක් එන්න. එතකොට මේ වගේ shader ආසර ඩවුන් කරලා තියෙනවා. ඉතින් මේක shaders ඩවුන්ලෝඩ් කරන්න විතරක් data ඕනේ. මේ ඔයාලට තේරෙන්න තියෙනවා මම හිතනවා shaders ඩවුන්ලෝඩ් කරන්න විතරයි data ඕනේ. ගේම් එක ප්ලේ කරන්න data ඕනේ නැහැ. ඔයා shader එක ඇක්ටිව් කරගෙන data off කරා කියලා කිසි ප්‍රශ්නයක් නැන්න shader එක තියෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ settings වලට ගිහිල්ලා පොඩ්ඩක් පල්ලෙහාට යන්න. මේ හරියට මම data on කරගත්තා. ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ඉතින් පෙන්නන්න. මම ආසර data off කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට Google resource කියලා දෙනවා. ඉතින් මේකට ඔයාලට ඕනේ මෙන්න මේ පැක් ටික දාගන්න. ඒ කියන්නේ අර resource pack එක hero-bin mode දෙකකින් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලා දන්නවා ඉතින් Minecraft game එක ගහන කෙනෙක් දන්නවා ඇති. ඉතින් මම මේ මෙහෙම කියලා දෙන්න ඉතින් Minecraft game එක ගහලා නැති මේ game එක ගන්න ඉන්න කෙනෙක් වගේ නා. ඉතින් ඔයාලට මේ හැරෙන් එක mod දාගන්න පුළුවන්. ඉතින් හොඳට හිතලා දාගන්න ඔයාගේ ෆෝන් එකට දාලා game එකෙන් back වුණොත් එහෙම ඒක ඔයාගේ ෆෝන් එකට සපෝට් නැහැ. එහෙම වුණොත් ඔයාලට පුළුවන් වෙන app එකක්. ඒ කියන්නේ Play Store එකේ තියෙන shaders app කියලා. අන්න එහෙම එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ගැන වීඩියෝ කරනවා කියන්නේ වීඩියෝ බලනම පෝස්ට් එකක් හරි දාන්න මේ වගේ හොඳ app එකක්. එතකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. one block mode, ඒ වගේ furniture mode, මේ වගේ ගොඩක් mode මේ game එකටම දීලා තියෙනවා. අන්න ඒක පවා ඉතින් ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. කිසිම උණක් යන්නේ නැහැ. මේ විදිහට බලා ගන්න ඕන මේකේ තියෙන එක එක features
මොනවට බලාගන්න පුළුවන් මයින්ක්‍රාෆ්ට් ගේම් එක වගේම තමයි කිසිම වෙනසක් නැහැ ඉතින් ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්නම් නැත්නම් ඔයාලට විශ්වාස නැති වෙයි ඉතින් ඔයාලට මේ ගේම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එක ඉස්සෙල්ලා කිව්වගේ පරණ ෆෝන් එක ගන්න වෙන්න මේ වගේ ලෝඩ් වෙන ටිකක් වෙලා රත් වෙයි බැටරි බහි අන්න ඒ වගේ දේවල් සංගන්න එපා ඔයාලට දැන් පේනවා ඇති කිසිම ලැග් ගන්න නැතුව මගේ ෆෝන් එක නේ ටිකක් පොඩි ෂේඩ් එකක් දාලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඉතින් ඔයාලට එච්චර ක්වොලිටි එකට පේන්නේ නැති වගේ ෂේඩ් එක මොකද මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන නිසා ඉතින් ඔයාලට මේකේ අනිත් ගේම් වල තියෙනා වගේම හැමදේම කරන්න පුළුවන් මයින්ක්‍රාෆ්ට් ගේම් එක කරන හැමදේම ඔයාලට මේ ගේම් එකත් කරගන්න පුළුවන් ඔයාලට ඉතින් අර අපි සල්ලි දීලා ගන්න මයින්ක්‍රාෆ්ට් ගේම් එක තියෙන්නේ නේ ඒක වීඩියෝ එකක් උත් ඕන පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම ඒක වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ගේන්නම් ඒකත් මේ ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බෑ අර කට්ටිය ඉන්නලා තිබ්බා වගේ ඒක නම් අපිට අනිවාර්යෙන්ම මොකක් හරි බ්‍රවුසර් එකකින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ මේ වීඩියෝ එකත් ඕනනම් කියන්න ඒ වගේම ඉස්සරහට ඕනේ වීඩියෝස් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා යන්න ඒ වගේම අද වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාගෙන යන්න ඔබ කාලෙකින් වීඩියෝ එකක් කරන්න ඉතින් විභාග නිසා මට වීඩියෝ ගේන්න බැරි වුණා මම වීඩියෝ ගේන්නේ ඉතින් ඊට කලින් ඉතින් ඔයාලට මම මේ ඔයාලට මේ දැන් පේන මේක මම ඔන් කරගුවා ඒක මෝඩ් එකක් අන්න මේ මෝඩ් එක ඔයාලට මේ වගේ ඒක ෆර්නිචර්ස් දාගන්න පුළුවන් ඉතින් මේ ගේම් එකට එන්නේ නැහැ ඒක ගේම් එකට වෙන මෝඩ් එක එන්නේ වෙනම ඔයාලට අදහසක් ගන්න පුළුවන් විතරයි. ඒක කියන්නේ මට අලුත් වීඩියෝ හම්බ වෙනවා. අනිත්